දවසේ සිටුවිලි. ඊයේ මම යේසුස් වහන්සේ දුන් පොරොන්දුව ක්‍රියාපොතෙන් ආරම්භ කරලා ඔවුන්ට කිව්වනේ ජෙරුසලමේ රඳා පවතින්න කියලා. ඊට පස්සේ එතුමා කිව්වනේ මම උඹලාට මීට ඉස්සෙල්ලාත් ඉගැන්නුවයි කියලා. එම නිසා අපි ලූක්තුමාගේ සුභාරංචියට ගිහිල්ලා සුද්ධාත්මන වහන්සේ ඉල්ලුවතෙන් සුද්ධාත්මන වහන්සේ ලැබෙන බවට පොරොන්දුව මෙනෙහි කළා. අද අපේ අවධානය යොමු වන්නට යන්නේ යෝහන් 14:15 ඉඳලා 31 දක්වා. මෙතන සුද්ධාත්මන වහන්සේගේ ක්‍රියාවලියක්, උන්වහන්සේගේ ක්‍රියාදාම මෙතන විස්තර කරනවා. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නහුය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය. ප්‍රථමයෙන්ම මෙතන කියන්නේ නුඹ මට ප්‍රේම කරන්නේ නම් මාගේ පනත් රකින්නේය. ප්‍රියද සහෝදරනි, අද මේ ක්‍රිස්තියානි ධර්මයේ ඉතාමත් තනුක කරලා තිබෙනවා. මේ හැම විටම මට ඇහෙන්නේ සෞභාග්‍ය කතාවල්. අපි දෙවියන් වහන්සේව අනුගමනය කරනවා නම් මේ ආශිර්වාද අපිට හිමි වෙනවා. සෞභාග්‍යයක්. ඔව්, දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. නමුත් මෙතන සවන් දෙන්න නුඹ මට ප්‍රේම කරන්නේ නම් නුඹ මාගේ පනත් රකින්නේය. පනත් රකින්න අයට පොරොන්දුවක් දෙනවා. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා එවිට ඔහු තවත් සැනසිලිකාරයානෝ කෙනෙක් ඔබට දෙනසේක. ප්‍රථම සැනසිලිකාරයෝ ඒ කාර්යය එනම් යේසුස් වහන්සේ. තවත් සැනසිලිකාරයෙක්. ඒ කියන්නේ සුද්ධාත්මන වහන්සේ. මේ සැනසිලිකාරයානෝ කියන වචනයට අපි කියනවා the comforter, the Holy Spirit, the comforter. ප්‍රියද සහෝදරනි, මේ සුද්ධාත්මන වහන්සේව අපිට දීලා තිබෙන්නේ අපගේ සැනසිලි කාර්යානෝ නැවති දෙවියන් වහන්සේ වන පිණිසය. මෙතන වචනේ ඇත්තම ග්‍රීක භාෂාවේ තිබෙන්නේ පැරාක්ලීටොස් කියන වචනයයි. මේ පැරාක්ලීටොස් කියන වචනේ තේරුම ඇත්තෙම තමාගේ බර උසුලන, තමාගේ දුක දන්න, ඔබ කිතුණුවෙක් හැටියට ඔබ මේ දක්වා ජීවත් වෙලා තිබෙන්නට පුළුවන්. නමුත් මට ඕනේ ඔබ අද දැනගන්න එක සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ බර උසුලන දෙවියන් වහන්සේ කියා. මම පොඩි කතාවක් කියන්නට යනවා. මම හැදුනේ අපේ පවුලේ ඔක්කොම සමාජිකයන් 8 දෙනෙක් සිටියා. මම පාසල් යන කාලේ දණ්ඩි සේනානායක මහත්තයාගේ රජයේ කාලේ අපිට හාල් සේරු දෙකක් නොමිලේ දුන්නා රජයේ විසින්. අපිට හාල් පොත් 8ක් තිබෙන නිසා අපිට හාල් කිලෝ 16ක් එදා නොමිලේ ලැබුණා. හැම සිකුරාදම අම්මා මාව යවනවා සමුපාකාරයට ඒ හාල් අරන් එන්න. දිග මල්ලක් හදලා තිබුණා. හාල් කිලෝ 16 මට උස්සගෙන ඉන්නට බෑ. මගදී යාළුවෙක් හම්බ වෙලා අහනවා මචං 8ක් දෙන්නද කියලා. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? ඔව් එක අණ්ඩක් ගන්නවා. මම අනිත් අණ්ඩ අල්ලගෙන හාල් සීරු 16 ගෙදරට සුරක්ෂිතව රැගෙන එනවා. සැනසිලිකාරයානෝ නැත්නම් පැරාක්ලීටොස් කියන්නේ තේරුම එයයි. මගේ හාල් බෑග් එක මගේ යාළුවා එසෙව්වා වගේ සුද්ධාත්මයන් වහන්සේ මාගේ බර උසුලන දෙවියන් වහන්සේයි. ඔබ සමහර විට ජීවිතේ කලකිරිලා වෙහෙසටපත් වෙලා ජීවත් වෙන මොහොතක් වන්න පුළුවන් අද. ඔබගේ වෙහෙස ගැන අවධානය යොමු කරන්නේ නැතුව, දුක ගැන අවධානය යොමු කරන්නේ නැතුව, ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ නැතුව සුද්ධාත්මයන් වහන්සේ ගැන අවධානය යොමු කරන්න. එතුමා ඔබගේ බර උසුලන දෙවියන් වහන්සේය.